නිමල්කා අක්කා ජනේලේ අග ඉඳගෙන එහා ගෙදර දිහා බලාගෙන හිටියා. මාස 6කට පස්සේ අද තමයි ඒ ජනේල ඇරලා තියෙන්නේ. ජීවිතේ අවුරුදු 30ක් තිස්සේ සතුටින් ගෙවපු ගමේ ජීවිතේ මේ වගේ අවුල් සහගතයි කියලා කවදාවත් හිතුවේ නෑ. අක්කේ, ඔයා ඉන්නේ ජනේලේ ළඟද? කසුන් කිව්වා ගේට්ටුව ළඟින්. නිමල්කා වේගෙන් හැරිලා බැලුවා. කසුන් තමයි. අවුරුදු 25ක කොල්ලා. එදා ඉදන් ගමේ අයගේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න හදන කෙනා. විශේෂයෙන්ම ඇගේ ප්‍රශ්න. ඌ කසුන් අම්මා ගෙදර නෑ. අම්මා ගමේ ගිහින් නිමල්කා කිව්වේ hina වෙවි. අක්කේ, අද උදේ ඉදන් බලනවා ඔයා ජනේලේ ළඟ. නිමල්කා hina වුණා. මේ කොල්ලගේ සැලකිල්ල හරිම ලස්සනයි. ඒත් එයාගේ අත්දැකීම් ටික කියන්න ගිහින් මේ කොල්ලව කරදරේ වැටෙයිද දන්නේ නෑ. නෑ කසුන්, කමක් නෑ. ඔයා මොනවා හරි වැඩක් කරන්න ගිහින් නේද? අක්කේ, ඒ පිස්සු කතා කරන්න එපා. මම ඔයාගේ යාළුවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. කසුන්ගේ අවංකකම නිමල්කාගේ හදවතට ගහන්න ගත්තා. මේ කොල්ලා හම්බුනේ අවුරුද්දකට කලින්. ඒ කාලේ ඇගේ ස්වාමි පුරුෂයා ගෙදර හිටියා. ඒත් දැන් අවුරුදු 30ක් වෙනවා ජීවිතේ හමු වෙන්න තිබුණේ අලුත් අත්දැකීමක්. ඇත්තටම කසුන් ටිකක් පාළුයි. ඒ නිසා තමයි ජනේලේ ඉන්නේ. අක්කේ, ඔයා තනියම ඉන්න ඕන නෑ. මම ආවනේ. ඒ දිනේ ඉදන් කසුන් හවස පාන්දරයට එනවා නිමල්කාගේ ගෙදර වැඩවලට උදව් කරන්න. මුලින් ගත්තේ ගෙදර වටේ ඇති කුඩා වැඩ. වතුර ටැංකිය සෝදලා ගෙදර අස් කරන්න. පොල් කඩලා දෙන්න. කසුන්, ඔයා මේ වගේ වැඩ කරන්න ගිහින් ඔයාගේ අම්මා මුකුත් කිව්වේ නෑද? නිමල්කා ඇහුවා. කිව්වා අක්කේ. ඒත් මම කිව්වා ඔයා ගෙදර අක්කටයි අම්මටයි උදව් කරන කෙනෙක් කියලා. ඔයා මගේ යාළුවෙක්. යාළුවෙක්ද? නිමල්කා ඇහුවා හිනාවෙන් සමගම. ඕ අක්කේ. මම ඔයාව අක්කෙක් විදිහට පෙනන්නේ නෑ. මම ඔයාව පෙනන්නේ යාළුවෙක් විදිහට. ඒ වචන නිමල්කාගේ හදවතේ මිහිරි රුදාවක් වගේ ගසාගෙන ගියා. හන්දෑව නැගිටගෙන ගියා වගේ දැනුණා. දවස් ගණනකින් ඔවුන් දෙන්නා ගෙදර වැඩ කරන එක සාමාන්‍ය වැඩක් වුණා. කසුන් කම්මැලි වුණේ නෑ. ඔහු වැඩ කරනකොට නිමල්කා තේ හදලා දෙනවා. ගෙදර පිළිබඳව කතා කරනවා. අක්කේ, ඔයා ගෙදර ගාව කඩේ කරන්න අවශ්‍ය නේද? ඒකෙන් ඔයාට ටිකක් ආදායමක් ගන්න පුළුවන්. ඒ හොඳ අදහසක් කසුන්. ඒත් මම අකමැති මිනිස්සුන්ගේ කතා අහන්න. අක්කේ, මිනිස්සු කතා කරනවා නම් කරන්න දෙන්න. ඔයාගේ ජීවිතේ ගැන තීරණය ගන්නේ ඔයා. එහෙම කියපු කසුන්ගේ වචන නිමල්කාට ශක්තියක් දුන්නා. ඇගේ ජීවිතය ගැන සිතන්න ඉඩ දුන්නා. මාස 2ක් ගත වෙද්දී නිමල්කාට තේරුණා ඇයට කසුන්ට වඩා වැදගත් ඇති බව. එයා එන වෙලාව බලාගෙන ඉන්නවා. එයා ගෙදර වැඩ කරනකොට එයාව බලන්න ඉන්නවා. එයා කතා කරනකොට ආසවෙන් අහන් ඉන්නවා. අක්කේ, ඔයා ඇයි කවදාවත් විවාහ අදහස් නෑ කියලා කියන්නේ? ඔයා තරුණයි. ලස්සනයි. නිමල්කා ගල් වෙලා ගියා ඒ ප්‍රශ්නයට. ඇගේ මනස උන්මාදයක ගහන්න ගත්තා. කසුන්, ඒ සම්බන්ධයෙන් අදහසක් නෑ. අක්කේ, සමහරු කියනවා ඔයාට සම්බන්ධ කෙනෙක් ඉන්නවා කියලා. ඒක ඇත්තද? නිමල්කාගේ මුහුණ රතු වුණා. සම්බන්ධ කෙනෙක්. ඇත්තටම සම්බන්ධ කෙනෙක් ඇති. කසුන්, ඒ වගේ කතා ඇහුවාම කලබලයි. අක්කේ, මම අහන්නේ ඔයාව ආදරේ කරන කෙනෙක් ඉන්නවද කියලා. නිමල්කා මොන්ද කියන්නේ? ඇයට ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඒත් ඒ කෙනා දන්නේ නෑ. ඒ කෙනාම ඒ ප්‍රශ්නය ඇහුවා. ඉන්නවා, නිමල්කා කිව්වා ඉතා සෙමින්. කසුන්ගේ මුහුණ කලකිරීමෙන් වෙනස් වුණා. ඔහු කවුද අක්කේ?
ඒ කියන්න බෑ. ඒ අක්කේ. කියන්න බෑ කසුන්. ඒකට හේතු ඇති. ඒ රාත්‍රියේ නිමල්කා නිද්‍රාවට ගියේ නෑ. ඇගේ හදවත ගැන සිතුණා. කසුන්ට ආදරේ කරන බව පිළිගත්තා. ඒත් කසුන් වයසින් අවුරුදු 5ක් පහළ. ගමේ මිනිස්සු කියනවා ඇති. කසුන්ගේ අම්මයි තාත්තයි කියනවා ඇති. ඊළඟ දවසේ කසුන් ආවේ නෑ. නිමල්කා බලාගෙන ඉද්දී සවස් වුණා. හදවත කනගාටුවෙන් පිරීලා ගියා. ඒ රාත්‍රියේ කසුන් ආවා. අක්කේ මම අද ආවේ නෑ ඔයා දන්නවානේ. මං දැක්කා. අක්කේ මම සිතුවා. ඔයා කිව්ව කතාව ගැන. කසුන් ඒක ගැන අද කතා කරන්න එපා. නෑ අක්කේ. අද කතා කරන්න ඕනේ. මම ඔයාට ආදරේ කරනවා. නිමල්කා ගල් වෙලා ගියා. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. කසුන් ඔයා මොනවද කියන්නේ? අක්කේ මම ඔයාට ආදරේ කරනවා. මුල ඉඳන්ම. ඒත් මම හිතුවා ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා. කසුන් අක්කේ ඔයා කියන්න. ඔයා ආදරේ කරන කෙනා මමද? නිමල්කා කතා කරන්න පුළුවන් වුණේ නෑ. ඇගේ ඇස්වලට කඳුළු ආවා. අක්කේ මම දන්නවා ඔයා මට ආදරේ කරන බව. ඔයාගේ ඇස්වලින් මම ඒක බලනවා. කසුන් මේක සරිද? අක්කේ ආදරේ සරි නරි නෑ. ආදරේ ඇති නැති විතරයි. කසුන් ළඟට ආවා. නිමල්කාගේ අත ගත්තා. අක්කේ මට ඔයාව රකින්න ඕනේ. ඔයාව සතුටට ගන්න ඕනේ. කසුන් ගම්මානයි කියනවා ඇති. අක්කේ ගම්මාන කියන දේවල් ගැන මම හිතන්නේ නෑ. මගේ හදවත කියන දේ ගැන විතරයි මම හිතන්නේ. ඒ දිනෙන් පටන්ගෙන නිමල්කාගේ සහ කසුන්ගේ සම්බන්ධතාව අලුත් තැනකට ගියා. ඌන් ප්‍රේමිකයන් කියලා එකිනෙකාට කිව්වා. ඒත් ඒක රහසක්. හවස කසුන් වැඩ කරන්න එනකොට නිමල්කා එයාට උපකාර කරනවා. ගෙදර වැඩ එකට කරනවා. කතා කරනවා. සමහර වෙලාවට අත්දිනවා. අක්කේ මම ඔයාව භාර්යාවක් කරගන්න ඕන. කසුන් ඒක කරන්න අපහසුයි. ඒ අක්කේ මම ඔයාට වඩා අවුරුදු 5ක් වැඩි. මම සීගිරියක් විභාගත ශ්‍රී ලාංකික කෙනෙක්. ඔයාගේ අම්මයි තාත්තයි පිළිගන්නේ නෑ. අක්කේ මම ඔයා සමග ජීවිතේ ගෙවන්න ඕන. ඒක තමයි මගේ සිහිනේ. කසුන් අපි ඒ ගැන අනිද්දා කතා කරමු. ඒත් නිමල්කාගේ හදවතේ පැවති බීතිය තිබුණා. මේ ප්‍රේමය ගම්මානයට හෙළිවෙන්න පුළුවන්. ඒක්කො කසුන්ගේ ඉන්නා තැන නිරුවතින් බලන්න වේද. සති කිහිපයකට පස්සේ නිමල්කාගේ අම්මා ඇයට ඇහුවා දුව කසුන් කෙල්ල හරිම නිතර මෙහෙ එනවා. ඒකට හේතුවක් ඇතිද? අම්මේ එයා මට වැඩවලට උදව් කරනවා. දුව ගම්මානයි කතා කරනවා. ඒ කෙල්ලට ඔයා ගැන හිතට වඩා ප්‍රියවක් ඇති වගේ. නිමල්කා බීතියට පත් වුණා. ගම්මානයට සිද්ධ වෙන දේ ගැන හමුවේ කතා කරනවා. අම්මේ එයා මගේ යාළුවෙක්. එච්චර තමයි. ඒත් අම්මා විශ්වාස කරන්නේ නෑ. ගම්මානයේ කතා වැඩි වෙන්න ගත්තා. කසුන්ගේ අම්මා ඇයගේ ගෙදරට ආවා. නිමල්කා ඔයා අපේ පුතාට මොනවා හරි කරලා ඇති. එයා ගෙදර ඔයා ගැන විතරක් කතා කරනවා. නංගී මම කිසිම දෙයක් කරලා නෑ. කසුන් මට වැඩවලට උදව් කරනවා. එච්චර තමයි. නිමල්කා ඔයාට වයස. ඔයා දන්නවා මේක හරි වැරදි කියලා. ඒ දවසේ සවස් වෙලේ කසුන් ආවා. නිමල්කා කසුන්ට කිව්වා මොකද වුනේ කියලා. අක්කේ මම අම්මා සමග කතා කරනවා. කසුන් එයාලට අපිගේ සම්බන්ධතාව තේරෙන්නේ නෑ. අක්කේ මම ඔයාව පරිත්‍යාග කරන්නේ නෑ. මම දන්නවා අපේ ආදරය ඇත්ත කියලා. කසුන් අපිට ආදරේ කරන්න පුළුවන්. ඒත් අනිත් අයට කියන්න බෑ. අක්කේ එහෙම කියන්න එපා.
මම ඔයාව විවාහ කරගන්න ඕන. කසුන් ඒකට තව කාලයක් ගිය යුතුයි. අක්කේ මම බලාගෙන ඉන්නම්. අපේ ආදරය ඉස්සරහට ගෙනියන්න මම කටයුතු කරනවා. මීළඟට නිමල්කා සහ කසුන් ප්‍රේමය රහසිගතව ගෙන ගිය යුතු වුණා. සාමාන්‍ය යාළුකමක් වගේ පෙන්වන්න උත්සාහ කළා. ඒත් ඒ අභියෝගයක් වුණා. සමහර වෙලාවට ඔවුන් පමණක් ගෙදර ඉන්නකොට කසුන් නිමල්කාගේ අත ගන්නවා. ප්‍රේම කරන කතා කරනවා. අක්කේ මට ඔයා ගැන හිතන්නේ නෑ වෙලාවක් නෑ. කසුන් මමත් ඔයා ගැන හිතනවා. අක්කේ මම දන්නවා ඔයා ගැන හිතන කාලේ. ඔයාගේ ඇස්වලට බලපු ගමන්ම තේරෙනවා. කසුන් අපේ ප්‍රේමය මොනතරම් බරක්ද දන්නවා. අක්කේ ප්‍රේමය කවදාවත් බරක් නෙවෙයි. ප්‍රේමය සතුටක්. ඒත් කසුන් මිනිස්සුන්ගේ කතා. අක්කේ මිනිස්සුන්ගේ කතාවලට මම බය වෙන්නේ නෑ. මගේ ජීවිතේ ගැන තීරණය ගන්නේ මම. ඒ දවස්වල නිමල්කා තේරුම් ගත්ත කසුන්ගේ පිරිසිදු ප්‍රේමය. එයා ඇයට පෙන්නුවේ ඇකරනා ආදරය. කසුන් ඔයාගේ ආදරය නිසා මගේ ජීවිතේ අලුත් අර්ථයක් ලැබුණා. අක්කේ ඔයාගේ ආදරේ නිසා මම ලෝකයේ ලස්සනම කෙනා වුණා. ඔවුන්ගේ රහසිගත ප්‍රේමය සතියකට සතියක් වැඩි වුණා. එකිනෙකාගේ සමීපත්වය ගැඹුරු වුණා. මාස 6කට පස්සේ කසුන්ගේ තීරණය ගත්තා. එයා ගම්මානයේ ඉස්සරහ ඔයාගේ සහ නිමල්කාගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න හදුනා. අක්කේ මම මගේ අම්මයි තාත්තයි සමග කතා කරනවා. අපේ විවාහය ගැන. කසුන් ඔයා සංසුන්ව හිතලා බලන්න. අක්කේ මම හිතලා තමයි. මම ඔයාව ගන්නම්. කසුන් ගෙදරට ගිහින් ඔයාගේ දෙමව්පියන්ට කිව්වා ඔයාගේ අදහස. මුලින් ඔවුන් නිර්මේෂ කළා. ඒත් කසුන්ගේ ස්ථිරභාවය දැකලා හිතුවා. පුතේ ඔයා ගැන සිතලා බලන්න. ඒ අක්කා ඔයාට වඩා වයසින් වැඩි. අම්මේ වයස ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රේමය ප්‍රශ්නයක්. පුතේ ගම්මානයේ මිනිස්සු කියනවා ඇති. තාත්තේ ගම්මානයේ මිනිස්සුන්ගේ කතාවලට මම බය වෙන්නේ නෑ. මගේ සතුටින් ජීවත් වෙන්න ඕන. අන්තිමට කසුන්ගේ දෙමව්පියන් එකඟ වුණා. ඔවුන් පිළිගත්ත කසුන්ගේ තෝරා ගැනීම. නිමල්කා අහන්නකොට ගමේ මිනිස්සුන්ගේ ප්‍රතිචාර වෙනස් වුණා. සමහරු සතුටු වුණා. සමහරු විරෝධතා පළ කළා. ඒත් නිමල්කා සහ කසුන් ගරුකොට පිළිගත්ත ගම්මානයේ අදහස්. අක්කේ අපි අපේ ප්‍රේමය නිසා සතුටින් ජීවත් වෙමු. අපේ ජීවිතේ ගැන තීරණය ගන්නේ අපි. කසුන් ඔයාගේ ආදරේ නිසා මම නැවත ජීවිතේ අර්ථය සොයාගත්තා. ඔවුන්ගේ විවාහය සරල මගල්ලකින් සිදු වුණා. ගම්මානයේ සමහරු ආවා. අනිත් අය දුරින් ඉඳගෙන සුබ පැතුම් දුන්නා. නිමල්කා සහ කසුන්ගේ ප්‍රේම කතාව ගම්මානයේ මතකයේ රැඳුණා. සැබෑ ප්‍රේමය වයස් සමාජ තත්වයන් පසුකර ගිය විදිහ ගැන. ආදරේ හදවතේ දෑයක්. සමාජයේ කීමක් නෙවෙයි කසුන් කිව්වා අන්තිමට. ආදරේ නිසා ජීවිතේ සර්වාර්ථ කරගන්න පුළුවන් නිමල්කා කිව්වා සතුටින්. ඔවුන්ගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණා. සතුටින් සාමකාමීව. එකිනෙකාගේ ආදරයෙන් පිරිපුන්.